සමාදානය වේවා සීල් දෙනාටම. ජීවනයේ උල්පත දේවස්ථානය අද දවසේ තීරණය කරා ඔබ සමග කතා කරන්න. ආත්මික පියෙකුගේ තරවටුව ප්‍රතික්ෂේප කළොත් කුමක් සිදුවේද? මාතෘකාව තමයි ආත්මික පියෙකුගේ තරවටුව ප්‍රතික්ෂේප කළොත් කුමක් සිදුවේද? හිතෝපදේශ 12:1 සඳහන් වෙනවා. උපදේශයට ප්‍රිය කරන තැනැත්තා දැනුමට ප්‍රිය කරයි. උපදේශයට ප්‍රිය කරන තැනැත්තා දැනුමට ප්‍රිය කරයි. තරවටුවට වෛර කරන්නා මෝඩයෙකි. ප්‍රේමවන්තයනි, කිතුණු ජීවිතයේ අපට ආශිර්වාද කරන වචන පමණක් නොව අපව නිවැරදි කරන වචනද අවශ්‍ය වෙනවා. දෙවියන් වහන්සේ අපගේ ජීවිතයට ආත්මික පියවරුන්, එවැගේම දේවගැතිවරුන්, එවැගේම නායකයන් ලබා දෙන්නේ අපව පාලනය කිරීමට පමණක් නොව අපව පරිණත කිරීමටයි. ප්‍රේමවන්තයනි, තරවටුවට අකමැති වීමෙන් වර්ධනය නවතිනවා. අනිත් අතට තරවටුව ප්‍රතික්ෂේප කිරීමෙන් අහංකාරකම වර්ධනය වෙන්නට පුළුවන්. ඒ වගේම දෙවියන් වහන්සේ ප්‍රේම කරන අයට උන්වහන්සේ ඒ අයව නිවැරදි කරනවා. ඒ වගේම සැබෑ ආත්මික පරිණත භාවය පෙනෙන්නේ තරවටුව පිළිගන්නා ආකාරයෙන්. අපි තවදුරටත් මේ ගැන පැහැදිලි කරොත්, තරවටුවට අකමැති වීමෙන් වර්ධනය නවතිනවා. හිතෝපදේශ 15:31-32 පද කියවනකොට අපිට පැහැදිලි වෙනවා. එහි පවසන්නේ නිවැරදි කිරීම අසන තැනැත්තා ප්‍රඥාව ලබන බවයි. නමුත් උපදෙස් ප්‍රතික්ෂේප කරන කෙනා තමන් විසින් තමන්ටම හානි කර ගන්නවා. ඒ වගේම තරවටුව ප්‍රතික්ෂේප කිරීමෙන් අහංකාරකම වර්ධනය වෙන්න පුළුවන්. මට කිසිවක් කියන්න ඕනේ නැහැ යන ආකල්පය තුල භයානකකමක් අපිට දකින්නට පුළුවන්. මට කිසිවක් කියන්න ඕනේ නැහැ යන ආකල්පය භයානක ප්‍රතිඵල ගෙන දෙන සුළුයි. හිතෝපදේශ 16:18 හිතෝපදේශ 16 වෙනි පරිච්ඡේදයේ 18 වන පදයේ සඳහන් වෙනවා. විනාශයට පෙර අහංකාරයද, වැටීමට පෙර උඩගු ආත්මයද ඇත. විනාශයට පෙර අහංකාරයද, වැටීමට පෙර උඩගු ආත්මයද ඇත. ඒ වගේම ප්‍රේමවන්තයනි, දෙවියන් වහන්සේ ප්‍රේම කරන අයට, එම නැත්නම් දෙවියන් වහන්සේ ප්‍රේම කරන අයව නිවැරදි කරනවා. ඒ උන්වහන්සේගේ ප්‍රේමය නිසා. හේබ්‍රෙව් 12:6 සඳහන් වෙනවා. හේබ්‍රෙව් 12 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සඳහන් වෙනවා. ස්වාමින් වහන්සේ ප්‍රේම කරන තැනැත්තාට දඬුවම් කරන සේක. ස්වාමින් වහන්සේ ප්‍රේම කරන තැනැත්තාට දඬුවම් කරන සේක. ඒ නිසා තරවටුවක්ම අපට විරුද්ධ දෙයක් ලෙස බලන්න අපි පුරුදු නොවිය යුතුයි. ඒ නිසා හැම තරවටුවක්ම අපට විරුද්ධ දෙයක් ලෙස අපි නොබලමු. සමහර විට ඔබට වේදනාවක් දැනෙන වචනයක් තුලින් දෙවියන් වහන්සේ ඔබව විශාල වැටීමකින් බේරගන්නවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ වචනය ඔබට ඔබේ හදවතට යම් වේදනාවක් දැනෙනවා වගේ පෙනෙන්නට පුළුවන්. නමුත් ඒක පිටිපස විශාල වැටීමකින්
ඔබව බේරා ගන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රේමවන්තයනි, සැබෑ ආත්මික පරිණත භාවය පෙනෙන්නේ තරවටුව පිළිගන්නා ආකාරයෙන්. හොඳ දේශනයකට ආමෙන් කියන්න හැමෝටම පුළුවන්. හොඳ දේශනයකට ආමෙන් කියන්න හැමෝටම පුළුවන්. නමුත් මාව නිවැරදි කළාට ස්තුතියි කියන්න පුළුවන් හදවතක් තිබීමයි පරිණත භාවය. ඔබව නිවැරදි කරාම ඒකට ස්තුති කරන්න පුළුවන් හදවතක් ඔබට තිබෙනවා නම් ඒ තුල අපි දකිනවා පරිණත භාවය. ඒ වගේම ඔබට අවසන් වශයෙන් කියන්නට කැමතියි. ඔබට ආශිර්වාද කරන වචන පමණක් නොව ඔබව නිවැරදි කරන වචනයද අගය කරන්න. ඔබට ආශිර්වාද කරන වචනය පමණක් නෙවෙයි, ඔබව නිවැරදි කරන වචනයද අගය කරන්න. තරවටුව ඔබේ සතුරා නොව ඔබේ ආරක්ෂකයෙකු වෙන්නට පුළුවන්. නේද? තරවටුව ඔබට සතුරෙක් වගේ පෙනෙනවා වෙන්නට පුළුවන්. හැබැයි ඔබට කාලයක් යනකොට තේරෙනවා ඒක ඔබේ ජීවිතයේ ආරක්ෂක පලිහක් වගේ. අද ඔබට දෙවියන් වහන්සේ මෙසේ කියනවා වෙන්න පුළුවන්. පුත්‍රය, මම නුඹට ප්‍රේම කරන නිසා නුඹව නිවැරදි කරන්න කැමතියි. නුඹේ හදවත දැඩි කරගන්න එපා. මගේ වචනය පිළිගන්න කියලා උන්වහන්සේ ඔබට අද දවසේ කතා කරනවා වෙන්නට පුළුවන්. ඔබ ආමේන් කියන්න. ප්‍රේමවන්තයනි, නැවත වාරයක් මං අවසන් කරන්නට පෙර කියන්න. උන්වහන්සේ ඔබට කතා කරලා කියනවා වෙන්න පුළුවන්, ප්‍රේමවන්ත පුත්‍රය, ප්‍රේමවන්ත දියණිය, මම නුඹට ප්‍රේම කරන නිසා නුඹව නිවැරදි කරනවා. නුඹේ හදවත දැඩි කරගන්න එපා. උන්වහන්සේගේ වචනය පිළිගන්න. උන්වහන්සේ ඔබට ගොඩාක් ප්‍රේම කරන දෙවියන් වහන්සේ. ඒ නිසා ජීවනයේ උල්පත දේවස්ථානයේ අපි ඔබට කියනවා, උන්වහන්සේ ඔබට ආදරේ. ඔබේ හදවත දැඩි කරගන්න එපා. උන්වහන්සේගේ වචනය පිළිගන්න. දෙවියන් වහන්සේ ඔබ එකිනෙකාට ආශිර්වාද කරන සේක්වා. අපි හැමෝම ආමේන් කියමු. ආමේන්.